රාජ්‍යයක් විදිහට ශ්‍රී ලංකාවේ විවිධ නීති තියෙනවා. අපිට ඒවා වර්ග කරන්න පුළුවන් විවිධ විදිහට පොදුවේ අපිට කියන්න පුළුවන් අපරාධ නීතිය සහ සිවිල් නීතිය කියලා. සිවිල් නීතිය ගොඩක් වෙලාවට පුද්ගලික ගනුදෙනු. එහෙම නැත්නම් පවුල් ආරවුල්. නැත්නම් අපි කියමු දික්කසාද නඩු. ඉඩම් නඩු. නම් වෙනස් කිරීම. කුලවත්තා ගැනීම. මුදල් ආරවුල්. මෙන්න මේ වගේ තත්ත්වයන් ගැන තමයි මේ සිවිල් නීතිය ඒ වගේ විශාල වපසරියක් තියෙනවා. නමුත් සිවිල් නීතිය තුළ කතා වෙන්නේ ඒ වගේ දේවල්. අපරාධ නීතිය අපි හැමෝටම පොදුයි. අපරාධ නීතිය කියන්නේ සමහර විට යම් කිසි කෙනෙකුට පහර දීලා නැත්නම් මරලා දූෂණය කරලා හොරකම් කරලා මේ ඕනම අවස්ථාවක අපරාධ නීතිය ක්‍රියාත්මක වුණා. බැලු බැලමට ඒක කවුරු හරි එක්කෙනෙකුට හරි දෙන්නෙකුට හරි කීප දෙනෙකුට හරි බලපානවා වෙන්න පුළුවන්. හැබැයි අපරාධ නීතිය පිළිගන්නේ පොදුවේ මුළු සමාජයේම මේක කරන වරදක් කියලා තමයි අපරාධයක්. අපරාධයක් කියලා සරලව කියනවා නම් පොදුවේ මුළු සමාජයේම මේක කරන තරම. අපරාධ නීතිය කියන්නේ. ඊට අමතරව අපි දන්නවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය කියලා තියෙන රටේ තියෙන උත්තරීතරම නීතිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තමයි රටේ තියෙන උත්තරීතරම ලියවිල්ල. අපේ රටේ නම් මොකද්ද? අපේ රටේ කවුද පාලනය කරන්නේ? කවුද නීති හදන්නේ? කවුද නීති ක්‍රියාත්මක කරන්නේ? කොහොමද අපේ රටේ අධිකරණ පද්ධතිය හැදලා තියෙන්නේ? කොහොමද අපේ රාජ්‍ය සේවක හැදලා තියෙන්නේ? එතකොට අපේ රටේ ජාතික කීය මොකද්ද? අපිට මොනවද තියෙන අයිතිවාසිකම්? කොහොමද මැතිවරණ තියන්නේ? මේ හැම දෙයක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ තමයි තියෙන්නේ.